ආයි යාළුවනේ. අද ඔයා ඉන්න තැන ගැන ඔයා තෘප්තිමත්ද? එහෙම නැත්නම් මීට වඩා දෙයක් ඔයාගේ ජීවිතේ තියෙන්න ඕන කියලා ඔයාට හිතෙනවද? මම හොඳ කතාවක් අරන් ආවා. මේ කතාවේ අවසානය වෙනතෙක් අහන්න. අවසානයේ තමයි හොඳම ටික තියෙන්නේ. බොහෝ දෙනෙක් තමන්ගේ හීන මගරගන්නේ අනුන්ගේ කතා වලට බයයි. හැබැයි අද මම ඔයාට කියන්න යන්නේ ඔයා මීට කලින් අහපු නැති ඔයාගේ ඇතුළාන්තයෙන්ම එන ඒ රහස් හඬ ගැන. ඒ හඬ තමයි ඔයාගේ ජීවිතේ වෙනස් කරන්න පුළුවන් ප්‍රබලම අපි මේක කරුණු වශයෙන් කතා කරමු. පළවෙනි එක තමයි ඔබේ අභ්‍යන්තර හඬට සවන් දෙන්න. අප සැම තුලම රහසින් කතා කරන හඬක් තිබෙනවා. හරි වැරද්ද කුමක්ද? යා යුත්තේ කොහේද? සැබෑ මිතුරන් කවුද කියා එය අපට පවසනවා. සමහර විට එය ඊටා පැහැදිලි. තවත් විටක ඒ රහසක් වගේ. සෑම විටම ඔබේ ඒ අභ්‍යන්තර හඬ විශ්වාස කරන්න. දෙවෙනි කරුණ තමයි කිසිවෙකුට ඔබව වැළැක්විය නොහැක. යමෙක් අද අසාර්ථක වී සිටින පළියට ඔහුට නැවත නැගී සිටිය නොහැකියයි කිසිවෙකුට කිව නොහැකි. ඔබේ සිහිනය ඉටු කර ගැනීමට ඔබට නොහැකියයි පැවසීමට කාටවත්ම අයිතියක් නැහැ. ඔබ කැපවීමට සූදානම් නම් ඔබ යා යුතු තැන වැළැක්වීමට කාටවත්ම බෑ. තුන්වෙනි එක තමයි තීරණය ඔබ සතුයි. සාමාන්‍ය මට්ටමේ කෙනෙක් වෙලා ඉන්න එක මට දැන් ඇති වෙලා. කියා තීරණය කරන දිනේ සිට ඔබේ ගමන ආරම්භ වෙනවා. කම්මැලි වෙමින් කාලය නාස්ති කරමින් ජයග්‍රහණය කරා යා නොහැකි. අසීරු වූවත් මෙම මෙය කරනවාමයි කියන මානසිකත්වය ඇති කරගන්න. අන්න එතකොට වාගේ මනස නිකම්ම හැදේවි. හතරවෙනි කරුණ ගත්තොත් අරගලය සහ වේදනාව. වේදනාව తాවකාලිකයි. වේදනාව ඔබේ මිතුරෙක් කරගන්න. එය ඔබ ඊළඟ මට්ටමට රැගෙන යනු ඇත. පහසුව සොයන්න එපා. යමක් ලබා ගැනීමට කොතරම් අපහසුද එහි වටිනාකම ඒ තරම්ම වැඩි. නැවත නැගී සිටින්න. ඔබ වැටීම වරදක් නොවේ. නමුත් වැටුණු තැනම රැඳී සිටීම ගැටලුවකි. ඔබ නැවත නැගී සිටිය යුතුමයි. පස්වෙනි කරුණ තමයි දඩයක්කාරයෙකු වන්න. සැබෑ දඩයක්කාරයෙකුගේ ඉලක්කය තෑග්ගක් ලබා ගැනීම පමණක් නොවේ. ඔහු දඩයම් කිරීමට ප්‍රිය කරයි. ඒ කියන්නේ වැඩේ කරන ක්‍රියාවලියට ආදරය කරන්න. දිනපතා ඔබ දියුණු කරගන්න. අවසානයට තමයි හොඳම ටික තියෙන්නේ කියලා. හයවෙනි කරුණ තමයි නිදහසට කරුණු කීම. මට කාලය නෑ, මට උදව්වක් නෑ, මම වයස වැඩි. මේවා සියල්ල බොරු. මේවා ඔබ විසින් සාදාගත් බාධක පමණයි. ඔබට යමක් අවශ්‍ය නම් ඒ හුස්ම ගැනීම තරම්ම අවශ්‍ය දෙයක් කරගන්න. එවිට උඹට ඒ ලැබෙනු ඇත. අවසාන කරුණ වශයෙන් ගත්තොත් සුවිශේෂී පුද්ගලයෙකු වන්න. ඔබ අන් අයට වඩා සුවසේ වීමට අවශ්‍ය නම් ඔබට ඔවුන් මෙන් සිටිය නොහැකි. ඔබ වෙනස් විය යුතුයි. මිතුරන් ඔබ වෙනස් වෙලා කියා පවසන විට එයින් අදහස් වන්නේ ඔබේ වර්ධනය වී ඇති බවයි. අපි මේ කතාව සාරාංශයක් විදිහට ගත්තොත් ජීවිතය ඔබට සිදුවන දෙයක් නොව ඔබ විසින් සිදුවෙන දෙයකි. බිය සහ අසාර්ථකත්වය ඔබේ හොඳම මිතුරන් කරගන්න. අවසානයේදී උඹ සහ ඔබ අතර පවතින සටනේ ඔබ ජයගත යුතුයි. අත් නොහරින්න. ජීවිතය කියන්නේ නිකම්ම ඉපදිලා මැරිලා යන එක නෙවෙයි. ජීවිතය කියන්නේ හැමදාම අලුත් වෙන, හැමදාම තමන්ම දියුණු කරගන්න අරගලයකට. මතක තියාගන්න. ඔයා අද විඳින වේදනාව හෙට ඔයාගේ ශක්තිය බවට පත් වෙනවා. ඔයාගේ ගමන නවත්තන්න කාටවත් ඉඩ දෙන්න එපා. අවසාන වශයෙන් ඔයාගෙන්ම මෙහෙම අහන්න. මම අද සාමාන්‍ය කෙනෙක් විදියට ඉන්නවද නැත්නම් අද ඉඳන් මගේ උපරිම දක්ෂතාවය ලෝකෙට පෙන්වනවද කියලා. තීරණය තියෙන්නේ ඔයාගේ අතේ. නැගී සිටින්න. අද ඔයාගේ දවසයි. දිනන්නම උපන්න ඔයාට වරදින්න විදියක් නැහැ. Power Up SC subscribe කරලා තියාගන්න. මෙවැනි තවත් වීඩියෝ ඉස්සරහට අපි ඔයාට අරගෙන එන්නම්. සුබ දවසක්.